ආයුබෝවන්. අද මගේ ජීවිතයේ විශේෂම දවසක්. අපේ YouTube පවුල සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් කියන අති විශාල සන්ධස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මේ ඉලක්කය මගේ එකක් විතරක් නෙමෙයි. මේ ජයග්‍රහණය ඔබ හැමෝගෙම ආදරය, විශ්වාසය, සහයෝගය සහ දිරිගැන්වීම් වල ප්‍රතිඵලයක්. මගේ වීඩියෝ එකක් බලපු, ලයික් එකක් දාපු, කමෙන්ට් එකක් ලියපු, ෂෙයා කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම මගේ හදවතින්ම ස්තුතියි. අද මට එක දෙයක් කියන්න ඕන. සිහින දකින්න බය වෙන්න එපා. අද ඔබ ඉන්න තැන නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ ඔබ යන්න තීරණය කරපු දිශාවයි. ලොකු ජයග්‍රහණ එක රැයකින් ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්නේ කුඩා උත්සාහයන් දිනපතා එකතු වුණාම. මටත් ආරම්භයේදී අභියෝග තිබුණා. සමහර වීඩියෝ කවුරුත් බැලුවේ නැහැ. සමහර ලාවට අත්තරලා යන්නත් හිතුණා. ඒත් මම නතර වුණේ නැහැ. මම විශ්වාස කරේ අද කරන කුඩා උත්සාහය හෙට ලොකු ප්‍රතිඵලයක් වෙනවා කියන එක. ඔබත් ඔබේ ජීවිතයේ යම් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරනවා නම් මතක තියාගන්න. ඔබේ ගමන අනිත් අය සමග සසදන්න එපා. වැටුණත් නැවත නැගිටින්න. විවේචන ඔබව නවත්වන්න දෙන්න එපා. මීට අවුරුදු 7කට 8කට කලින් මම YouTube channel එක පටන් ගත්තේ ඇත්තටම මියුසික් කරන්න හිතාගෙන නෙමෙයි. පටන් ගත්තේ මගේ travel vlogs දාන්න. travel vlogs එකක් දෙකක් තුනක් හතරක් විතර ඔහොම දිගට දාගෙන ගියා. reach ගැනවත් views ගැනවත් එහෙම ලොකුට idea එකක් තිබුණෙත් නැහැ ඒ දවස්වල. මාව YouTube වලට ඇත්තටම inspire කරේ අපේ ඉස්කෝලේ. මම ඉගෙන ගත්ත පාසලේ මම මීඩියා යුනිට් එකේ ඉදිද්දී අපේ හාමුදුරුවෝ අග්ගලකඩ පුඤ්ඤතන හාමුදුරුවෝ තමයි මාව මෙතෙන්ට ඉන්ස්පයර් කරේ. ඇත්තට මට එතකොට කැමරා එකක් තිබුණේවත් නැහැ. හාමුදුරුවන්ගේ කැමරා එකම තමයි මම පාවිච්චි කරේ මගේ වීඩියෝස් වලට. ඊට පස්සේ අන්තිමේ කොහොම හරි වීඩියෝස් දිගට කරගෙන යද්දී මට ඇත්තටම වුණා කැමරා එකක් ගන්න. පස්සේ ඒ හාමුදුරුවන්ගෙන් මම කැමරා එක ඉල්ලගත්තා. අදටත් ඒ කැමරා එක මක් ගාව ඒ විදියටම පරිස්සමට තියෙනවා. ඉතින් එහෙම පටන් ගත්ත ගමන මීට අවුරුදු 7කට කලින්, ඒ කියන්නේ YouTube channel එක පටන් අරගෙන හවුරුටම අවුරුදු 1.5කට විතර පස්සේ තමයි මට හිතුනේ මියුසික් කරන්න කියලා. මියුසික් කරන්න කියන්නේ ඇත්තටම මට ඒ වෙද්දි තිබුණා රෙකෝඩින් මයික් එකක් තිබුණා. ඊට පස්සේ ඒ ගැන මම ඉගෙන ගත්තා. ඉතින් මට හිතුණා සාමාන්‍යයෙන් මට ඇත්තටම එතකොට සින්දු කියන්න තියා මම හිතලවත් නෑ. මොකද මම ඉස්කෝලේ කරේත් ආර්ට් චිත්‍ර හදපු කෙනෙක් තමයි මම. ඉතින් මියුසික් වලට ඒ කියලා ජීවිතේට මම හිතුවෙත් නැහැ. ඇත්තටම මට උමනා තිබ්බේ travel vlogs කරන්න. ඊට පස්සේ කොහොම හරි මියුසික් වලට අත තිබ්බා. අත තිබ්බම ඒකේ වෙනම දෙයක් මට තේරුණා. ඉතින් ඊට පස්සේ හිතුවා මම දැන් මට ඇත්තටම සින්දු කියන්න බැහැනේ. මම සින්දු ගන්න try කරලත් නැහැ. සාමාන්‍ය ඉස්කෝලේ ඔය සමිති වලද සින්දු කියලා තිබ්බට එහෙම සින්දු කියන්න ගිහිල්ලා නැහැ. ඉතින් මට උමනා වුණා මග්ගාව හැමදේම තියෙන එකේ තව කෙනෙක්ට උදව්වක් කරන්න ඕනේ කියලා. කියන්නේ තව කෙනෙක්ව මේ ෆීල්ඩ් එකට අරන් එන්න ඕනේ කියලා. මොකද මග්ගාව හැමදේම තිබිලත් සින්දු කියන්න ඇත්තටම පුළුවන් කෙනෙක් ගාව ඒ දේවල් නොතිබෙන්න පුළුවන්. ඉතින් මං හොයලා බැලුවම තමයි මුලින්ම මට රිද්ම මල්ලි හම්බ වෙන්නේ. රිද්ම මල්ලි අපිත් එක්ක එනවා සෙල්ලම් කරන්න, ෆුට්බෝල් සෙල්ලම් කරන්න. එහෙම වෙලෙ තමයි කතා කරන්නේ. එහෙම කතා කරලා ඊට පස්සේ එයා ලියලා තිනවා එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගොඩක් ඒව ලියලා තිබුණා. ඉතින් මං කිව්වා මල්ලි එහෙනම් අපි රැප් එකක් කරමු බලන්න. කොහොම හරි එයා ලිව්වා. ලියලා මම මියුසික් හොයලා ඒ දවස්වල කොපිරයිට් ඒවා ඒ මුකුත් කිසිම අයිඩියා ගන්න නැහැ. ඇත්තටම YouTube ගැන දන්නේවත් නැහැ අපි. ඉතින් එහෙම පටන් අරගෙන අපි පළවෙනි සින්දුව රෙකෝඩ් කරා. පළවෙනි සින්දුව රෙකෝඩ් කරලා ඒක තමයි අපි ආරම්භය කියලා මේ කරේ. ඒ සින්දුව රෙකෝඩ් කරලා ඊට පස්සේ ඒකට වීඩියෝ එකකුත් කරා. වීඩියෝ කරලා දැම්මා ඉතින් YouTube එකට. අපි ඇත්තටම හිතුවේ නෑ මිනිස්සු බලාවිද නැද්ද. ඒව හිතුවේ නෑ. මොකද එහෙම හිතුවනම් අපිට මේ ගමනක් එන්න අමාරුයි. මියුසික් පැත්තට මම බහින්නෙත් නෑ එහෙනම්. එහෙම තියාගෙන ඊට පස්සේ පළවෙනි සින්දුව කරා. ඊට පස්සේ මට හිතුණා මියුසික් ගැන තව හොයලා බලද්දී කියන මම මික්සින් මාස්ටරින් ගැනවත් එඩිටින් ගැනවත් සවුන්ඩ් ඒ කිසිම දෙයක් අදතා වෙනකනුත් කෝස් එකක්වත් මුකුත් කරලා නැහැ. හැමදේම මම YouTube වලින්ම ඉගෙන ගත්තේ. ඇත්තටම අපිට ඉගෙන ගන්නව නම් ලක්ෂ ගණන් කෝටි ගණන් උනත් වියදම් වෙන ලොකු කෝසස් ඕන තරම් මිනිස්සු ඇත්තටම ෆ්‍රී අපිට කියලා දෙනවා YouTube එක ඇතුලේ. ඒ කියන්නේ හැමදේම අපිට ඌමනා විතරයි ඕන. මොකද
ඉන්ටර්නෙට් කියන්න තනිකරම විශ්වවිද්‍යාලයක්ම තමා එක ඇත්තරම අපිට දැන් තින තාක්ෂණත අපි බැලුවත් දැන් ඒ අයි එක ගොඩාක් දේවල් අපි කල්පනා කර බැලුවොත් අපිට ඇත්තරම අපිට කියන්න තේරෙන්න හැ ගොද අපිට හැමදේ මේ දේ ඒකෙන් පුළුවන් අපිට හැමදේම ඉතින් එහෙම මියසික් ගමන පටන්ගත්තේ අරගෙන එහෙම දිගට එනකොට ඊට පස්සේ මට හිතුණා දැන් සින්දු එහෙම කරගෙන ගියා තව තවයට මම ගොඩක් අඩු උදව් කරා ඊට පස්සේ මගේ channel එකේ නම මුලින්ම තිබ්බේ අසිත් මියුසික් කියලා නෙවෙයි AP entertainments කියලා තමයි පටන් ගත්තේ මගේ නමින් ඊට පස්සේ දමින් අයියා තමයි මට මුලින්ම ATV කියලා හදලා දුන්න channel එකේ logo එක හදලා ඊට පස්සේ නම වෙනස් කරන කියලා idea එකක් දීලා එතරම් ඒ දවස්වල එක හිතාගන්නත් බෑගෙන හැමෝම වගේ උදව් කරා ඒ කියන්නේ මූ ඇත්තර ගොඩ යයිද කරයිද එහෙම දන්න හැ ඉතින් මොකද ඒ දවස්වල YouTube channel හැමෝටම පටන් ගන්න පුළුවන් ඒත් consistency දෙයක් කරන් යනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි මොකද ඒ දවස්වල ටාගට් එක මෙහෙමයි YouTube එක ඇතුළට එන්න ටාගට් එක සල්ලි හොයාගෙන නෙමෙයි ඇත්තටම එන්ටර්ටේන්මන්ට් එකක් විදියට තමන්ට අර විනෝදාංශයක් විදියට දෙයක් කරන්න එහෙම තමා ඒ කියන්නේ YouTube කරා කියලා ඉස්කෝලේ වැඩ පාඩු කරගත්තවත් එක්සෑම් පාඩු කරගත්තවත් කැම්පස් එකේ වැඩ පාඩු කරගත්තවත් ඒ කිසිම දෙයක් නැහැ හැමදේම කරගෙන එහෙම ආවා ඉතින් ඔය අතරේ තමයි හැමෝගෙම උදව් ලැබුණා YouTube channel එකේ නම වෙනස් වුණා ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ඊට පස්සේ මගේම කියලා ඔරිජිනල් ඔෆිෂියල් එකක් මම රිලීස් කරන්න මීට අවුරුදු 4කට කලින් කොවිඩ් මාරයා කියලා එතකොට ඒ දවස්වල කොවිඩ් තිබුණා ගෙවල් වලට වෙලා හිටිය අපි හැමෝම ඉතින් කොවිඩ් මාරය කියලා පළවෙනි ට්‍රැක් එක මම හදලා ඒක ඩිස්ට්‍රිබියුට් කරේ මම සිලෝනික් මියුසික් කියලා ලේබල් එකකින් ඒ ලේබල් එකේ ගොඩක් මට උදව් කරා ඇෂ් මල්ලි ලෙවින් මල්ලි එයාලා මට ගොඩක් උදව් කරා ඊට පස්සේ channel එකේ හැම ප්‍රශ්නයක් මොන දේ වුණත් ඊට පස්සේ මතීෂ මල්ලි එයාලා හැම උදව් කරා ඒ දේවල් වලදී මොකද මම විශ්වාස කරපු දෙයක් තමයි අපේ දෙයක් ඉගෙන ගන්න නම් අපි දේ ගැන ඇත්තරම හොයන්න ඕන ඒකට අපි දෙයක් දැනගන්න වයස් භේදයක්වත් මෙයාමට වැඩිමල් මෙයාමට වඩා බාලයි ඒක නිසා මෙයා දන්න ඒ කියන මානසිකත්වය අපි ඔළුවෙන් අනිවාර්යෙන් අයින් කරන්න ඕන මොකද එතකොට තමයි අපිට දෙයක් දැනගන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් ඉතින් එහෙම ආපු ගමන එහෙම මියුසික් කරගෙන දිගට එද්දි මට ඊට පස්සේ ආසාවක් ඇති වුණා ලංකාවේ ඇතුළට වඩා ලංකාවෙන් එළියට ගිහිල්ලා මට ආටිස්ට් කෙනෙක් එක්ක දෙයක් කරන්න ඕන මියුසික් වීඩියෝ එකක් කරන්න ඕන එහෙම කලැබ් එකක් වෙන්න ඕන කියලා කොහොම හරි ඊට පස්සේ මට ඩුබායි වලදී තමයි හම්බ වෙන්නේ ෆ්‍රැන්ක් එයා කැමරුන් වල කෙනෙක් ඊට පස්සේ එයාත් එක්ක කතා කරලා ඊට පස්සේ අපි මගේ හිණයක් වෙලා තිබෙච්ච කියන්නේ ලංකාවෙන් එළිය ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකට ටාගට් කරපු සින්දුවක් කරන්න ඕන කියලා ඒ හිණේ හැබෑ වුණා ඊට පස්සේ ඩුබායි වලදී ඉතින් ඒක මගේ තිබිච්ච තව හිණයක් ඒකත් එහෙම මේ කරගත් සාර්ථක වුණා ඉතින් ඔහොම ගිහිල්ලා ඒ වැඩ අතරේ හැමදේම අතරේ කොහොම හරි බැලන්ස් එකේ channel එකත් කරගෙන ගිහිල්ලා ඒ හැමදේම කරගෙන ඉතිං මියසික් ගමන ඔහොම තමා ඉතිං එහෙම ආපු ගමන තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම YouTube channel එක පටන් අරගෙන මේ කියන්නේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක දාලා අවුරුදු 8ක් සමහරවන්ට මෙහෙම මේක මට ඇත්තටම ලොකු achievement එකක් කියන්නේ මේක මම ගොඩාක් කාලයක බලාපොරොත්තු වෙදපු දෙයක් මොකද අවුරුදු 8ක් සමහරු සමය ඒක දැන් සාපේක්ෂයි ඒ දේ මොකද සමහරුන්ට අද වීඩියෝ එකක් දාලා තාම මාස 3කින් 100k එන්න පුළුවන් සමහරුන්ට එක වීඩියෝ එකකින් 100k එන්න පුළුවන් ඒක ලක් එකද වාසනාවද ඒක හිතා ගන්න බෑ ඒක ඇත්තටම දැන් මෙතන ලොකු මහන්සියක් ගොඩක් දෙනෙක්ගේ කැපවීමක් ලොකු කාලයක් මම ඒ කාලය ඇතුළත ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කියන්නේ ඇහුවට දන්න කෙනෙක් ඒ දවස්වල හිටියෙත් නෑ සමහරුන්ගේ ඇහුවට කිව්වෙත් නෑ ඇහුවට කියන්නෙත් නෑ හැටි මම ඉගෙන ගත්තේ තමයි එහෙම හොඳ නැහැ ඇත්තටම දැන් මගෙන් උනත් දෙයක් ඇහුවොත් කවුරු හරි මම දන්නවටත් වඩා කොහොම හොයලා හරි මම කියනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා ඒක තමයි ඉතින් ගමනක් යනකොට තියෙන්න ඕන දේ මම විශ්වාස කරන විදියට සාර්ථකත්වයට වඩා වැදගත් වෙන්නේ නොනවති ඉදිරියට යන එකයි අද සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් සමග මේ ගමන සමරන අපි හෙට මිලියනයක් වෙනුවෙන් එකට වැඩ කරමු මේක අවසානයක් නෙමෙයි මේක තවත් ලස්සන ගමනක ආරම්භයක්
අවසානයේ මට ඔබ හැමෝටම කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔබ ගැනම විශ්වාස කරන්න. සිහින අත්හරින්න එපා. උත්සාහය නවත්තන්න එපා. ඔබේ අද කරන කැපවීම හෙට ඔබේ සාර්ථකත්වයේ කතාව ලියනවා. ඉතින් ස්තුතියි ආදරණීය YouTube පවුලේ හැමෝටම. ඔයාලගේ ආදරය තමයි මගේ ලොකුම ශක්තිය.